හයි යාළුවනේ ඔන්න ඉතින් කාලයකට පස්සේ ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ යහන් හංසක කියන මගේ YouTube channel එකත් එක්ක. ඉතින් channel එකේ නම වගේම තමයි මගේ නම යහන් හංසක. ඉතින් අද එක එක දවස්වලට එක එක දේවල් කරනවානේ. ඉතින් අද කරන්න හදන්නේ markdown compile එකක්. ඒ කියන්නේ obsidian ගැන playlist එකක්. මේක අන්තිමේදී සමස්තයක් විදිහට පාඩම් කරන්න බැරි කට්ටියට ලොකු විසඳුමක් වෙන මයින්ඩ් මැප් එකක් කොහොමද අපි මාර්ක්ඩවුන් පාවිච්චි කරලා හදන්නේ කියලා මෙන්න මේ වීඩියෝ එකේ අන්තිමට කියලා දෙනවා. ඉතින් අනිවාර්යෙන් ඒක බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා like එකක් දාලා මේ වගේ දේවල් ඉගෙන ගන්න කැමති ඔයාගේ හොඳම හොඳ යාළුවෝ ටිකට මගේ වීඩියෝ බලන්න share කරලා අපි වැඩේට යමු. ඉතින් අපේ පළවෙනි පොයින්ට් එක තමයි obsidian. දැන් obsidian කියන්නේ මොකක්ද කියන එක. obsidian කියන්නේ software එකක්. මේ software එක Windows, Android, Mac, iOS, Linux, Parrot ඕනි software එකකට වැඩ කරනවා. ඒකෙත් version නැහැ. ඕනිම version එකකට මේ software එක වැඩ කරනවා. ඉතින් ඔන්න ඔක තමයි මේකේ තියෙන සරලම මොකක්ද ඒකට කියන්නේ OS වලට ඕනි එකට ගලපන්න පුළුවන්. හරි එච්චරයි. ඊට පස්සේ දෙවෙනි එක තමයි අපි obsidian use කරන්නේ මොකටද කියන එක ගැන. ඉතින් අපි obsidian use කරන්නේ ඔයාලා දන්නවා markdown කියන language එකක් තියෙනවා. අන්නේ markdown කියන language එක ගැන මම ඉස්සරහදී කතා කරනවා. ඒ markdown කියන language එක compile කරන්න. අපි ඉගෙන ගත්ත markdown ටික note එකක් හදලා ඒක අපිට ඕනි විදිහට ඒක display වෙනවද කියලා හොයාගන්න තමයි අපිට ඒක compile කරගන්න තමයි මේ මොකද්ද software එක තියෙන්නේ. කිසිම රෙඩියක් නැතුව කරන්න වීඩියෝ එක ඒකයි මේ මට නිකන් පොඩ්ඩක් ගොත ගන්න ඒක ගැන ගණන් ගන්න එපා එච්චර. ඉතින් දෙවෙනි එක තමයි markdown කියන්නේ මොකක්ද කියන එක. ඔයාලා දන්නවද HTML. HTML වලින් අපිට ප්‍රෝග්‍රෑම් එකක් රන් කරන්න බෑනේ. අපිට එකෙන් පුළුවන් ස්ට්‍රක්චර් එකක් හදන්න. දැන් හිතන්න වෙබ්සයිට් එක HTML වලින් කරන්නේ word ටික, paragraph, headings ඒ ටික හදලා දෙනවා. නමුත් එයා ඒකේ තියෙන බටන් වැඩ කරන විදිය page වලට මාරු වෙන විදිය ඊළඟට server side back end ඒවා මේ වැඩ කරන හැටි අන්න ඒ වගේ දේවල් තීරණය වෙන්නේ HTML එක නෙවෙයි. ඒක තියෙන්නේ programming language එක. එතකොට HTML කියන්නේ මොකද්ද කියලා කතා කළොත් HTML කියන්නේ markup language එක. hypertext markup language. ඉතින් ඒ වගේ තමයි මේ markdown language එක. markdown එකෙන් උත් කරන්නේ සරලවම structures හදන එක. markdown එකෙන් අපිට බටන් එකක් ක්ලික් කළාම තව මොකක් හරි server side එකකින් ගන්න response වගේ දේවල් ඒ වගේ දේවල් අපිට මේක process කරන්න බෑ. අපි මේක දිහා දාන්නේ සරලවම මොකද්ද note එක structure එක. අපි පොතක note එකක් ලියනවා වගේ ඒකේ note එකක් තමයි ලියන්නේ. ඒ note එක තමයි අපිට මේක ලස්සන කරලා හැඩ කරලා ගන්න තියෙන්නේ. හරි. ඉතින් වැඩි කතා නැතුව අපි මේ වීඩියෝ එකේ ඊතුරු කොටසට කොහොමද obsidian install කරලා theme එකක් දාගන්නේ කියලා. අපි දැන් මේ මුලින්දම කතා කරන්න යන්නේ නැහැ. මොකද obsidian install කරගන්න විදිය ගැන එහෙම අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඔයාලා play store එකට යන්න. play store එකට ගිහින් search පාරක් දාන්න obsidian කියලා search පාරක් දැම්මම app එක එනවා install කරගන්න. එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ. මේක එහෙම මේ ලොකුවට setup කරගන්න වගේ දේවල් නැහැ. install කළා මෙන්න මේ විදිහට ඔයාලා open කරගන්න අපේ obsidian app එක. අපි ඒක open වෙනකන් ටිකක් යමුකෝ. ඔයාලා මේක ආපු ගමන් මේක පොඩි මේ ෆයිල් ටිකක් දෙන්න තියෙනවා. ඊළඟට ෆෝල්ට් ටිකක් දෙන්න තියෙනවා. යාළගේ open වෙන්න තැන් ටික. ඒ ටික setup කරගන්න එක ඉච්චර අවුලක් නැහැ නේ. අන්තිමට ඔයාලා කොහොම හරි මේ තැනට එන්න ඕනි. මේ තැනට ඇවිල්ලා ඔයාලා මෙන්න මේ දැන් ඔයාලට මේකට ආපු ගමන් මේ විදිහට නෙවෙයි පෙන්වන්නේ. මොකද මේක මම මේ theme එකක් දාගෙන ඉන්නේ. මම ඒක දාන හැටි තමයි ඔයාලා දැන් මම පෙන්වන්නේ යන්නේ. මෙන්න මෙතෙන්ට ගිහින් මෙන්න මෙතන තියෙනවා setting icon එක. අන්න ඒ setting icon එක උඩ click කරන්න. හරි. මේකෙන් ඔයාලා යන්න ඕනි මෙන්න මෙතන මේ appearance කියන තැනට. මේ තියෙන appearance කියලා අන්න මෙන්න මෙතෙන්ට යන්න ඕනේ appearance කියන තැනට. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා themes කියලා section එක.
මේ themes කියන section එකේ මෙන්න මේ manage කියන එක උඩ ඔයාලා ක්ලික් කරාට පස්සේ ඔයාලට එනවා මෙතනින් ගොඩක් themes ටිකක්. ඉතින් අන්නේ themes ටික ඔයාලා install කරගන්න ඕනේ. දැන් මෙතන මට පෙන්වන 326ක් themes. ඉතින් මගේ මේ default එන එක install කරලා තියෙනවා. ඊළඟට මේ තියෙන මං දාගෙන ඉන්න දැන්ට Obsidianite කියන theme එක මම ඒකට ටිකක් කැමති හින්දා තමයි ඒක දාගත්තේ. ඒක මට සරලයි. ඒ හින්දා ඉතින් ඔයාලට මෙතනින් කැමතියක් දාගන්න පුළුවන්. මේකට අනුව ඉතින් කැලේ වෙනස් වෙන්නේ නැහැ. පොඩ්ඩක් ඉතින් හැඩ වෙලා තියෙන ෆොන්ට් එකේ වෙනස් වුණොත් තමයි එච්චරයි. ඉතින් මේ මට නම් එහෙම ලොකුවට මේක වෙනස් වෙන දෙයක් නැහැ. ඇත්තටම මේකට තීම් එකක් දාගන්න නැතුවත් මේ වැඩේ කරන්න පුළුවන්. හරිද? අපි මෙතනින් අයින් වුණාම අපිට තියෙන්නේ මෙන්න මෙතන මේ වගේ තැන. ඉතින් අපිට මෙතනින් create new note කියලා ගිහින් මෙන්න මේ untitled කියන තැනට අපේ මොකක්ද අපේ ඩොකියුමන්ට් එකට එන්න ඕනි ටයිටල් එක දාන්න පුළුවන්. ටයිටල් එක නෙමෙයි මේ ඉන්නේ මේ ඩොකියුමන්ට් එකේ නම. ඉතින් මම මේකට දාන්නම් test 1 කියලා. හරි test 1 කියලා දැම්මා. ඊට පස්සේ ඔයාලා එකපාරක් backspace කරලා ඒක රූල් එකට ගියාම මේක save වෙනවා. ඉතින් ඔන්න ඔච්චරයි ගන්න තියෙන්නේ. මේක අපි ඊළඟට headings ටිකක් එහෙම දාලා මේක ලස්සනට හදාගන්න හැටි ගැන ඊළඟ වීඩියෝ එකෙන් තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකක් බලන්න මගේ channel එක subscribe කරලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරලා bell icon එකත් all දාගෙන තියාගන්න. එහෙනම් goodbye guys.